වාසනාවන්ත දවසක් වේවා හැමෝටම. මේ තියෙන්නේ ගස් ලැබු. එහෙම නැත්නම් පැපුල්. ඉදුණු ගස් ලැබු ජූස් එකක්, සැලඩ් එකක්, පළතුරක් විදිහට තමයි අපි ආහාරයට ගන්නෙ. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ ගස් ලැබු ව්‍යංජනයක් විදිහට හදන්න. අද මම කියන්නම් හදන්නේ කොහොමද කියලා. ගස් ලැබු ගෙඩිය පොත්ත අයින් කරලා ඇට ටිකක් ඉවත් කරලා හොඳින් සෝද ගන්න ඕනේ. මොකද මේ ගස් ලැබු වල තියෙනවා කීරි එකක්. ඒ කීරි එක ගොඩාක් සැරයි ඒ නිසා. එහෙම සෝදගත්ත ගස් ලැබු කැට විදිහට කපලා දියකිරින් තමයි මම තම්බ ගත්තේ. ඒකට ලුණු කුඩු, කහ කුඩු තේ හැඳ ගානේ දාලා අමු මිරිස් කරල් කීපයක් දාලා ලිපේ තියාගත්තා. ගස් ලැබු හොඳට තැඹුණාට පස්සේ මිටිකිරි වලට බැදපු උළුහල්, සූදුරු කුඩු, තේ හැඳක් එකතු කරලා බැදලා අඹර ගත්ත හාල් පොල්, අබ කුඩු, තේ හැඳි දෙකමාරක් එකතු කරලා කරපිංචා ටිකකුත් එක්කම මිටිකිරි ටික ව්‍යංජනයට දාගන්න. මිටිකිරි දාලා පැහෙනකොට ගම්මිරිස් තේ හැඳක් එකතු කරගන්න රසය ගොඩාක් වැඩි වෙනවා. ගස් ලැබු වල සෞඛ්‍යම වාසි තමයි මලබද්ධයට ගොඩාක් ගුණයි. ඒ වගේම ජීර්ණ පද්ධතිය හොඳින් සිදු කරනවා. වයස්ගත වීම පාලනය කරනවා. හැමේ පැහැ රකින්නවා. නමුත් ගැබිනි මව්වරුන් වෛද්‍ය උපදෙස් අනුව ආහාරයට ගන්න එක තමයි වඩා සුදුසු. ඉතින් ඔයාගේ ගෙවත්තේ වස විස නැතුව හැදෙන නිතර දකින්න මේ ගස් ලැබු ව්‍යංජනයක් විදියට ඔයත් හදාගන්න. ඉතින් ගිහින් එන්නම් ආයෙත් එනකන් ඔයාලට සුබ දවසක්.